චිලි ඔයිල් එක හදාගන්න මේ වගේ ටිකක් ගැඹුරු වගේ භාජනයක් ගත්තොත් හොඳයි. මෙහෙම ලිපේ තියලා මේකට මේ පොල් තෙල් ටිකක් දාගන්නවා. මේ ටිකක් පිරිසිදු පොල් තෙල් දාගන්න. මම ටිකක් පොල් තෙල් වැඩිපුර දාගත්තා. සාමාන්‍යයෙන් මේ සැහැටි 7-8ක් විතර. ඊට මේ පොල් තෙල් පොඩ්ඩක් රත් වෙන්න ඕන. මම අර කලින් මේ පෑන් එක ලිපේ තියගෙන තිබුණ හින්දා මේක රත් වෙලා තියෙන්නේ. මම මේකට දානවා බේ ලීෆ් කොළ දෙකක්. ඊපස්සේ කරඳ මුංගු තුනක් දානවා. ඊපස්සේ ස්පානිෂ් එකක් දානවා. කුරුඳු පොඩි කෑල්ලක්. ඊට පස්සේ වසාවාසි කෑල්ලක්. මේක තියෙනවා ගම්මිරිස් පොඩි තේ හැඳ එකක් විතර සහ කරාබු නැටි 4ක්. ඒක අපි ඔක්කොම මේ විදිහට දානවා. දාලා ඒත් එක්කම මෙතන තියෙනවා අපි හදාගෙන තියෙනවා මේ පොඩි ඉඟුරු කෑල්ලක් විනියට කපලා තියෙනවා. ඊට පස්සේ මේ මෙතන තියෙනවා අපි සුදු ලුණු ගෙඩි පොඩි සුදු ලුණු බික් 3ක් විතර. ඊට පස්සේ පොඩි ලුණු ගෙඩියකින් භාගයක් විතර තියෙනවා. මම දැන් මේ ටිකත් අර උතුරන තෙල් එකට දානවා. දැන් අපේ ලුණු සුදු ලුණු ටික හොඳට බැදිලා තියෙන්නේ. රන්වන් පාට වෙන්න දැන් මේ වලට පේනවා ඇති. දැන් මේ ටික අපි ඔක්කොම අර අපි දාගත්ත ටික එහෙනම් භාජනයකට වෙනම අයින් කරගන්න ඕනේ. තෙල් ටික විතරක් ඉතුරු කරගෙන දැන් අපි හදාගත්ත මේ තෙල් එක දැන් ඔයාලට පේනවා ඇති ඔක්කොම අපි අයින් කරා. අපි දාපු ලුණු සුදු ලුණු බේ ලීෆ් ඔක්කොම අයින් කරා. අයින් කළා මේ විදිහට පොඩ්ඩක් අර හීට් එකේම මද ගින්නේ මේ පොඩ්ඩක් හීට් කරගෙන තියාගන්න ඕනේ. අපි ඊගාව අපිට ඕන ද්‍රව්‍ය ටික රෙඩි කරගන්න එක. අපි අර කලින් අර තෙල් එක හදාගත්තනේ. දැන් මම මේ තෙල් එක මේකට දාන්න යන්නේ. අපි ඉස්සෙල්ලා අර මදගින්නේ තෙල් එක තාම තියෙනවා. ඒකෙන් අපි ටිකක් දාලා ඊට පස්සේ ටිකක් හයි හීට් කරලා ආපහු මේකට දානවා. මේ විදිහට හැන්ඩෙන් කලවම් කරනවා. දැන් අපි හදාගත්ත තෙල් ටිකෙන් අපි ටිකක් දැම්මා ලෝ හීට් එකේ තිබිලා. දැන් අපි පොඩ්ඩක් මේක හයි හීට් එකේ තියලා එකපාරට මේක මේ විදිහට දානවා. දාලා පොඩ්ඩක් කලවම් කරනවා. දැන් අපි මේ chili oil එක හදාගෙන ඉවරයි. මේක පොඩ්ඩක් අපි නිවෙන්න තියලා අපිට පුළුවන් මේක හොඳට
ජීවාණුහරණය කරපු බෝතලයක අහුරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. එතකොට මේක ඇත්තටම අපිට මේ පුළුවන් මේ ඕනම කෑමක් එක්ක ආහාරයට ගන්න. අපි නූඩල්ස් හදනකොට, රයිස් එකක් හදනකොට, පාස්තා එකක් හදනකොට ඉතින් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක හදලා අර හොඳ පිරිසිදු බෝතලයක දාලා මේ ෆ්‍රිජ් එකේ දාලා තියන්න පුළුවන්. අපි පොඩක් මේක නිවුනට පස්සේ අපි බෝතලයකට දාලා බලමු. දැන් අපි චිලි ඔයිල් එක මං කිව්ව හදලා ඉවරයි. දැන් මම මේක බොටල් එකකට දැම්මා නිවුනට පස්සේ. එතකොට මේ වගේ තමයි පේන්නේ. දැන් ඔයාලට මේ බලන්න පුළුවන් මේක හොඳට බ්‍රවුන් කලර් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මේ අර ඉස්සර කිව්වා වගේ හරි ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට, නූඩල්ස් එකක් හදනකොට, ඒ වගේ පාස්තා එකක් හදනකොට මේක යූස් කරන්න පුළුවන්. අර දවස් ගාණක් මේක තියාගත්ත හැකි හොඳට මේ වගේ බොටල් කරාම. ඔයාලට මේ වගේ චිලි ඔයිල් එකක් හදලා බලන්න. මේක හරිම ප්‍රයෝජනවත්. ඉතින් අපි නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න. සුබ දවසක්.